බුදුරජාණන් වහන්සේ දඹදිව මධ්‍ය මණ්ඩලයේ පහළ වුණාට මේ පෘථුවියේ නානා දිශාවල කෝටි සංඛ්‍යාත මිනිස්සු හිටියා. ඒතර බුදුවරු පහළ වෙච්ච යුගයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැසුන් නැති අය තමයි වැඩි. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබිච්ච එකක් දුර්ලභයි. බුද්ධ ශාසනයක් ලෝකේ පහළ වීමත් දුර්ලභයි. ඒ මිනිස්යාට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා කියන එක. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා කියන එකත් දුර්ලභයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙද්දිනු ඒ ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන ශ්‍රද්ධාවටපත් වෙනවා කියන එකත් දුර්ලභයි. ඒ ශ්‍රද්ධාවට පත්වෙච්ච මිනිසුන් අතින් ඒ බුද්ධ ශාසනයේ ආමිෂ වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් පූජා පැවැත්වෙනවා කියන එකත් දුර්ලභ කාරණාවක්. ගෞතම බුද්ධ ශාසනයේ මගපල්ලාභීන්ගේ යුගය ඈතකට ගිහිල්ලා මොකද්ද වාසනාවකට මේ යුගයේ අපිට ධර්මය අහන්න ලැබුණා. අපිට කල්යාණ මිත්‍රෙක් මුණ ගැසුණ නිසා ඒ ධර්මයේ ගැන අපිට හිත පහදවා ගන්න අවස්ථාවක් ලැබුණා. තුනුරුවන් ගැන හිත පහදවා ගන්න අවස්ථාවක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි අත්තල මුත්තලාගේ කාලයටවත් නොලැබුණ ඔබට පමණක්ම සීමා වුණ පුණ්‍යවන්ත යුගයක් උදා වුණා ඔබගේ අතින් විහෙර විහාර ස්තූප කරවීමට. කාලය, ධනය, ශ්‍රමය කැපකොට මේවා සුළුපටු පින්කම් කියලා හිතන්න එපා.